භාවනාවෙන් ලැබෙනවා. ස්වාමීන් වහන්සේ අසුභ ධ්‍යාන වෙනත් ධ්‍යාන ලැබීමට හේතු වෙනවද? අසුභ භාවනා වැඩුව කෙනෙකුට අනිත් සියලුම භාවනා කර්මස්ථාන වලින් ධ්‍යාන වඩන්න පුළුවන්කම ලැබෙනවා. බුද්ධ වචනේ හැටියට මේ සෑම කර්මස්ථාන භාවනාවකින්ම නීවරණ යටපත් වීම සිද්ධ වෙනවා. ඒ නීවරණ යටපත් වීම වගේම ප්‍රථම ධානය හෝ ලැබුවා නම් ඒ අසුභ භාවනාවකින් හරි ප්‍රථම ධානය ලැබුවා නම් ඊළඟට අනේ සීලෝම කර්මස්ථාන වලින් ඒ කියන්නේ ධාන වැඩෙන කර්මස්ථාන වලින් ධාන වඩන්න පුළුවන් වෙනවා. දැන් අසුභ භාවනාවෙන් ප්‍රථම ධානය ලබාගත් කෙනෙකු ද්වත්තිං සාකාර කොටස් 32ේම අසුභ භාවනාව වඩන්න පුළුවන්. මෛත්‍රී ධ්‍යාන වඩන්න පුළුවන්, කරුණා ධ්‍යාන වඩන්න පුළුවන්, මුදිතා උපේක්ඛා ධ්‍යාන වඩන්න පුළුවන්. ඒ වගේම කසින ධ්‍යාන වඩන්න සමර්ථ වෙනවා. ඒ වගේම අරූප ධ්‍යාන වඩන්න සමර්ථ වෙනවා. ඒ නිසා අසවල් භාවනා කරගන්න බැරි වෙනවා කියලා නෑ. අසුභ භාවනාවෙන් ප්‍රථම ධ්‍යානය හෝ ලැබුව කෙනෙකුට සීලම අර්පණා කර්මස්ථාන, ධ්‍යාන කර්මස්ථාන වඩන්න පුළුවන් බව බුද්ධ වචනේ